මහේගම විද්‍යාදර්ශන පිරිවෙනේ කෘත්‍යාධිකාරී පාදදුම්බර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය මල්ලහැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේට Dutiyampi buddham saranam gacchami Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami අඩමුණ පැහැදිලි කිරීමට මේ නමස්කාර පූර්වක ආරාධනය අපදහම් පාසලේ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය කිතුල්පේ පුණ්‍යරතන ස්වාමීන් වහන්සේට අවුරුද්දක් පාසා මේ කටයුත්ත අපි සිද්ධ කරනවා අපේ දරුවන්ගේ දසතාවයන් අගයමින් ඒ දරුවන්ගේ නැනපහන් දියුණු කිරීමේ බලාපොරොත්තු ඇති කරගෙන තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් මේ කටයුත්ත වෙනුවෙන් විශේෂයෙන්ම අපි ආරාධනා කරන්න දුන්නා මේ තෑගි ප්‍රදාන උත්සවයට සැපපෙනෙත්තේ කියන එක. ඉතින් ඒ වෙනුවෙන් විශේෂයෙන්ම මම අපේ ප්‍රාදේශීය ශාස්ත්‍ර බල මණ්ඩලයේ ලේකම් හාමුදුරුවෝ මම සිහිපත් කරා. ඉතින් උන්වහන්සේ වැඩම කරන දර විශේෂයෙන් මත්තේක විද්‍යාදර්ශන පිරිවෙන්හි කෘත්‍යාධිකාරී තැන්පත් ඒ වගේ පාත්තුඹ ශාස්ත්‍ර බල මණ්ඩලයේ ගරු ලේකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය අපේ මල්ලහැවේ ධම්මරතන ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේ අපි ආරාධනා කරන්න දුන්නා. ඉතින් උන්වහන්සේ වැඩම කරන දුන ඉතාමත්ම ගෞරවයුක්ත මේ අවස්ථාවේදී උන්වහන්සේ පිළිගන්නවා අපේ සී හතර පාර දහම් පාසලේ සියලුම ආචාර්ය මණ්ඩල දුවා දරුවන් වෙනුවෙන් උන්වහන්සේ ගෞරවයෙන් පිළිගන්න අතරම
ප්‍රථමයෙන් නිරලාංජන පැනදවීමට මා මේ ගෞරවනීයව ආරාධනා කර සිටිනවා පාතතුම්බර ප්‍රාදේශීය සහකාර ලේකම්තුමියට. එතුමිය කැඳවා ගැනීම සඳහා මම ආරාධනා කර සිටිනවා අප ආචාර්ය මණ්ඩලයේ සන්ධ්‍යා රංගනී ගුරු මහත්මියට. බුදුදහමේ උගන්වන මෙත් සිත සහ කරුණාව පෙරදරි කරගනිමින් මා වෙත පැවරෙන වගකීම් සහ යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට විනයගරුක හා සදාචාරාත්මක නායකත්වයේ තුළින් දහම් පාසලේ උන්නතිය වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමට මෙයින් ප්‍රතිඥා දෙමි. අනුත්තරා 10 ශ්‍රේණිය 3 වෙනි ස්ථානය අශාන් පබසර, 2 වෙනි ස්ථානය ලක්ෂානී නිෂාදී, ප්‍රථම ස්ථානය සිරිතා දිකාරේ. ආමත්ම වැදගත්. එනිසා මතක් කරනු ලබනවා ගමේ දරුවන් හැම කෙනෙක්ම දහම් පාසලට පැමිණිලා දහම් අධ්‍යාපනය ලබාගෙන සමාජයේ ගුණවත් දරුවෙක් වෙලා ඒ වගේම මේ රටට සමාජයට විශාල මෙහෙවරක් කරන්න පුළුවන් වෙන කෙනෙක් වුණාම ගමට ප්‍රදේශයට ලොකු ගෞරවයක් තිබෙනවා. එනිසා එවන් වූ තැනක අධ්‍යාපනය දහම් අධ්‍යාපනය ලබන්න ඔබ වාසනාවන්ත වෙන්න ඕන.
ලැබෙන්න හැකියාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා. ඉතින් අවසන් වතාවට අවසන් කාරණේ විදිහට මම යලිත් මතක් කරන්න කැමතියි අපේ ගරු ලේකාධිකාරී ස්වාමින් වහන්සේ ඒත් එක්කම මෙතන වැඩ නොසිටියා අපේ සභාපති ස්වාමින් වහන්සේ ප්‍රමුඛව මේ ස්ථානයේ වැඩ සිටින සහ මේ නොසිටියත් අපේ සමස්ත බැලුවත් නැත්තම් කෑ ගහනවා. මේක තමයි මට හම්බෙච්ච
උදව්වක් ඕනේ. මගේ page එකට දාන videos වලට react කරන්න, comment කරන්න, page එක follow කරලා support එකක් දෙන්න guys. අම්මේ මට බඩගිනි. ඒකට නම් මම බඩගිනි කියලා කියන දේ කනකො. අනේ අම්මේ අදවත් ගන්න මොකුත් වෙලා නැද්ද? අයියෝ මම මේ live එකේ ඉන්නේ. වත් දෙන්න තු යන්නද මෙතනින්? අනේ guys, ඔයාලට lunch ready කරන්න ගියේ. sorry හරිද?
ජීවිතේ සාර්ථක කරගන්න නම් අරමුණක් තියෙන්න ඕන. ඔයාලා කැමති ඔයාලගේ බලාපොරොත්තු මොකද කියන්න? ටීචර්. එහෙනම් එක එකනම් කියමුකෝ බලන්න. අනේ ටීචර් මට නම් බලාපොරොත්තුවක් නැහැ. මාර්ගයෙන් යන්න කවුරුත් නැහැ. ඔයාලා ළමයි විදියට ජීවිතේ විවිධ අභියෝග එනවා. ඒවා නොසලකා ඉගෙනීමට මුදල් දීම තමයි ඔයාලගේ අනාගතේ වටින. පසුදු පුතා කියන ඔයාලට කවුද කියලා? ටීචර් හැමෝම යන්න හදන්නේ හදන්නේ මම යනවා ඉරට. ඒකි ගාවට ගියොත් මම යන්නේ රැට.
Department